ප්‍රංශ සිනමාවේ තියෙන හරි අපූරු හැඟීම් බර නිර්මාණයක් තමයි 2013 අවුරුද්දේ නිකුත් වුණ බෙල් සෙබස්තියන්. එහෙම නැත්නම් බෙල් සහ සෙබස්තියන් කියන්නේ. ඔයාලා ලස්සන පරිසරයකට සතුන්ට වගේම සංවේදී කතාවලට ආදරය කරන කෙනෙක් නම් මේ චිත්‍රපටය අනිවාර්යෙන්ම බලන්නම ඕන එකක්. නිකොලා වැනියර් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ස්පොයිල් කරන්න නැතුව. මුලින්ම කියන්න ඕනේ මේක තියෙන ලස්සන ගැන. මේ චිත්‍රපටය රූගත කරලා තියෙන්නේ ප්‍රංශයේ තියෙන එල්ප්ස් කඳු පන්තිය ආශ්‍රිතව. නිකොලා වැනියර් කියන්නේ සුබාදහමට හරිම ලැබි කෙනෙක්. ඉතින් එයා මේ චිත්‍රපටය පුරාම කඳුකරේ ලස්සන හිමින් වැසුණු පරිසරය සහ සොබාදහමේ තියෙන අමුතු නිහඬ බව හරි අපූරුවට කැමරාවට අල්ලගෙන තියෙනවා. ඔයාලට හිතේ ඔයාලත් ඒ කඳු අතර ඉන්නවා වගේ කියලා. මේ කතාව සිද්ධ වෙන්නේ දෙවැනි ලෝක යුද්ධය කාලේ. ප්‍රංශයේ කඳුකර ගම්මානයක ජීවත් වන සෙබස්තියන් කියන අවුරුදු 7ක පුංචි පිරිමි ළමෙක් වටා තමයි කතාව ගෙතෙන්නේ. සෙබස්තියන් කියන්නේ තනියම හැදෙන හරිම දඩබ්බර ඒත් හිත හොඳ ළමයෙක්. ඔය අතරේ මේ ගමේ බැටළුවන්ව මරණ මුර්ගෙක් ඉන්නවා කියලා ගම්මුන් අතර ලොකු බයක් තියෙනවා. ගම්මු මේ සතාව දඩයම් කරන්න හදනවා. හැබැයි සෙබස්තියන්ට මේ මුර්ගයාව මුණ ගැහෙනවා. ඒ ඇත්තම මුර්ගෙක් නෙවෙයි. හරිම ලස්සන ලොකු සුදු පාට බල්ලෙක්. ග්‍රේට් පිරණි වර්ගයේ බල්ලෙක් තමයි මේ කතාවේ හැටියට ඉන්නේ. සෙබස්තියන් ඇයට බෙල් කියලා නම තියෙනවා. ගමේ හැමෝම බය වුණු හැමෝම වෛර කරපු මේ බල්ලා ඇත්තටම මොන වගේ සතෙක්ද? සෙබස්තියන් කොහොමද මෙයාව බේරගන්නේ? අන්නේ යාළුකම තමයි චිත්‍රපටය පුරාම තියෙන්නේ. මේක නිකම්ම බල්ලෙක් සහ ළමයෙක් ගැන කතාවක් විතරක් නෙවෙයි. මේ චිත්‍රපටයේ තව පැත්තක් තියෙනවා. ඒ කාලේ ප්‍රංශය ජර්මානු නාසි හමුදාවට යටත් වෙලා තිබුණේ. ඉතින් මේ කඳුකර ගම්මානය හරහා යුදෙව් ජාතිකයන්ව රහසින් ස්විට්සර්ලන්තයට පන්නන්න මෙහෙයුමකුත් තියෙනවා. සෙබස්තියන්ගේ පවුලේ අයත් මේකට සම්බන්ධයි. බල්ලෙක් එක්ක තියෙන යාළුකම අස්සේ මේ වගේ භයානක දේවලුත් කතාවට ලොකු කුතුහලයක් එකතු කරනවා කියලා කියන්න ඕනේ. විශේෂයෙන්ම සෙබස්තියන්ගේ චරිතය කරන ෆෙලික්ස් බුසේ ගැන කියන්නම ඕනේ. එයා හරිම ස්වභාවික විදිහට රඟපානවා. ඒ වගේම බෙල්ගේ චරිතය කරන බල්ලා ඇත්තටම ඒ සතාගේ ඇස්වල තියෙන හැඟීම් පවා හරිම අපූර්වට පෙන්වලා තියෙනවා. ඔවුන් දෙදෙනා අතර තියෙන මේ බැඳීම කිසිම කෘත්‍රිම ගතියක් නැතුව බොහොම ස්වභාවික විදිහට ප්‍රේක්ෂකයට දැනෙන්න සරස්සලා තියෙනවා. මේ චිත්‍රපටය බලන්න ඕනේ ඇයි කියලා කිව්වොත් එහෙම එකක් තමයි හදවතට දැනෙන යාළුකමක්. සතෙක් සහ මිනිසෙක් අතර තියෙන අවංක ආදරය ගැන මේකේ හොඳින් කියවෙනවා. ඒ වගේම තමයි සොබාදහමේ සුන්දරත්වය. ලස්සන සිනමාකරණයක් බලන්න කැමති අයට මේක හොඳ අවස්ථාවක් වෙයි. පවුලේ හැමෝටම බලන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ළමයින්ට වගේම නෙමෙයි වැඩිහිටියන්ටත් මේ චිත්‍රපටය රස විඳින්න පුළුවන් බොහොම අපූර්ව නිර්මාණයක් කියලා කියන්න කැමතියි. ඒ වගේම තමයි සංගීතය. මේකේ තියෙන සංගීතය හරිම සංසුන්. විශේෂයෙන්ම සැස් කියන ගායිකාව ගායනා කරන බෙල් කියන ගීතය මේ චිත්‍රපටය ඉවරුණාට පස්සෙත් ඔයාලගේ ඔළුවේ රැඳේවි. අනිවාර්යෙන්ම. අවසාන වශයෙන් බෙල් සෙබස්තියන් කියන්නේ අපේ හිතේ තියෙන ආතතිය නිවන, ඒ වගේම අපේ ඇස්වලට කඳුලක් ගෙන හරිම ලස්සන චිත්‍රපටයක්. මේක බලලා ඉවරුණාම ඔයාලට හිතේ ලෝකේ මොනතරම් ප්‍රශ්න තිබුණත් අවංක ආදරය සහ කරුණාවට ඕනෑම දෙයක් වෙනස් කරන්න පුළුවන් කියලා. ඔයාලා තවම මේක බැලුවේ නැත්නම් අදම හොයාගෙන බලන්න. මේකේ තවත් කොටස් දෙකක් තියෙනවා. හැබැයි පළවෙනි එක තමයි මගේ නම් හිතට වැදුණු හොඳම චිත්‍රපටය. ඔයාලට මේ වගේ තවත් ප්‍රංශ හෝ වෙනත් භාෂාවක ලස්සන චිත්‍රපට ගැන දැනගන්න ඕනද? එහෙනම් අපිට කියන්න. සිනටොක්ස් අපි සූදානම් ඒ විස්තර අරන් එන්න. සුබ දවසක්.